සුබ දවසක් හැමෝටම Toyota Yaris එකට අපිට ඉන්ක්වයර් එකක් තියෙනවා. අපි ඉඳලා අපි බැලුවා ටිකක් මිල අඩුවට හොයන වාහනයක් ඇක්සිඩන්ට් වෙලා නැති නමුත් මයිලේජ් එක ටිකක් අඩුවට තියෙන X-Grade එක තමයි මේ වෙලාව අපි බලන්නේ. මේ වාහනේ අතර 2024 රෙජිස්ටර් කරලා තියෙන මන්ත් එක නම් මේකේ මෙන්ෂන් කරලා නැහැ. ඒ කෙසේතත් මේකට 23 මැනුෆැක්චර් වෙන්න ඕනේ බොහෝ විට. අපිට ඒක චෙක් කරගන්නත් පුළුවන් චෙසි නම්බර් එකෙන් පසුව. එතකොට මේක X-Grade එකක් 4A තමයි තියෙන option grade 4A තියෙන interior number 1 තියෙනවා A grades තියෙනවා. මේක 4 දෙන්න හේතුව මේකේ මේ පොඩි U2 mark එකක් වගේම මේ A3 mark එකක් තියෙනවා මේ body එකේ. පොඩි සීරීමක් සහ අංගල් මිලිමීටර 4ක 3ක පොඩි ඩැමේජ් එකක් මෙතන. ඒ වගේම මේ බොඩි එකට දොර යට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි අපිට ඒක පොලිෂ් කරලා හදාගන්න පුළුවන් තත්ත්වයේ තියෙන එකක්. පොඩි ටච් අප් එකක් වුණත් කරන්න උනත් හොයන්න බැරි වෙන කරගන්න පුළුවන් ගෙනල්ලා. ඉතින් මේ තියෙන තත්ත්වය මම මේ කියන්නේ මේ හරි ගස්සලා නෙමෙයි. එතකොට ඒ නිසා මේ වාහනේ තව A1 මාක් එකක් බෆර් එකේ තියෙන පිටිපස්සේ A1 මාක් එකක් තියෙනවා. ඉතින් මේ දෙක අරින්න වාහනේ හොඳ තත්ත්වයේ තියෙන අපිට මිල අඩුවට ගන්න ඕන නම් එතකොට මේ වාහනේ අපි බලමු ප්‍රයිස් කොහොමද හැදෙන්නේ කියලා ඔප්ෂන් ෂීට් එක කිලෝමීටර් 2590ක් තමයි යනක දුවලා තියෙන්නේ මයිලේජ් ලෝ මයිලේජ් එකක් තියෙන්නේ අපි ඒකත් සලකා බලලා තමයි වාහනේ බැලුවේ අපි ෆොටෝස් ටික පොඩ්ඩක් බලලෙමු ෆොටෝස් කීපයක් තියෙනවා මේක සීල් කළා වාහනක් රිමෝට්ස් දෙකක් මේකේ මෙන්ෂන් කරලා තියෙනවා 2 රිමෝට්ස් තියෙනවා ඒ වගේම සෙටප් ඔරිජිනල් සෙටප් එක ඇවිල්ලා තියෙනවා इंटीरियर मार क्यों आगे मैं ऐसा में A grade सीन और superior brand new condition interior थी ना मैं ऐसा में दाखुन वन पैटे पढ़ी हुए marks तक तमाई අපිට මෙන්ෂන් කරලා තියෙන්නේ අපිට මෙහෙම බලුවොත් පේන්නේ නැහැ මාක් එක. එහෙම පේන මාක් එකක් නෙමෙයි ලොකුවටම. ඒ නිසා මේ වාහනේ කොස්ට් එක අඩුවෙන් ගන්න හොඳ වාහනයක් වෙයි අපි ප්‍රයිස් එක හදලා බලමු. අපි ඒක කැල්කියුලේෂන් එක කරා මේක සාමාන්‍යයෙන් අපිට යන්නේ 89,95,000කට තමයි ක්ලියරින් කොස්ට් එක අපි 75,000 කිලෝ කල්පනා කරලා යන ගාන 75,000 ක්ලියරින් වලට දාලා ඊටු කොස්ට් එක අපිට ටැක්ස් එකත් එක්කම 89,20,000ක් තමයි අපිට මේක කොස්ට් වෙන්නේ හදුවොත් එහෙම අපි ඒක ඕනනම් නවතත් මුලින් ඉඳලා අපි හදාගෙන යන්න බලන්න අපි වාහනේ ඔක්ෂන් එකේ 160 කින රේන්ජ් එකෙන් ගත්තොත් මේ දවස්වල ඩිස්කවුන්ටඩ් ප්‍රයිස් එක අපි යන්නේ හින්දා 5% ඩිස්කවුන්ට් එකක් යනවා. ඒකයි අපි 110න් මේක ෂිප් ප්‍රයිස් කරන්නේ. එතකොට අපි මේක yen එක රුපියල් 2 කියන තත්ත්වයේ මත වැලිඩේෂන් එක කරන 198යි දැන් Google රේට් එක තියෙන්නේ. එතකොට අපිට 44යි වෙන්නේ 144ක් තමයි පෝර්ට් එකේ මේ වාහනේ වෙන්නේ. අපි මේ ටැක්ස් එක බලමු කොහොමද වෙන්නේ කියලා අපිට මේක Yaris මෙතින් 1000 Yaris එක X-Grade එක 2 wheel එක අපිට 13,50,000ක් තමයි ඉන්වොයිස් ප්‍රයිස් එක දාලා ගෙන්නන්න ඕනේ. එතකොට 45,20,000ක තමයි සාමාන්‍ය මේකේ ටැක්ස් අපිට ඇඩ් වෙන්නේ 45,20,000. ඉතින් අපි මේකට 45,20,000ක් ඇඩ් කරලා බලමු. 45,20,000යි. අපි මේකට අමතරව එකතු වෙනවා මම අර කිව්වා වගේ සාමාන්‍ය මිනිමම් 75,000ක් අපේ ක්ලියරින් charge එක යනවා. ඒතර ක්ලියරින් වලට 75,000ක් ගියන් පස්සේ අපිට total cost එක 89.95ක් තමයි වාහනෙට cost එක හැටියට හැදෙන්නේ. ඉතින් මේ ගාන තමයි වාහනේ අපිට ගන්න කෙනෙකුට අපිට ගෙනල්ලා දෙන්න පුළුවන්. හොඳ ප්‍රයිස් එකක් මොකද ෆ්ලඩ් වලට අහු වෙච්ච නැති front rear accidents උත් නැති මයිලේජ් එක 2000 ගානක් තියෙන Yaris X එකක් සීල කල එකක් බලන්න බලලා මට පණිවිඩයක් දෙන්න මට කතා කරන්න මේ දවස්වල නිවාඩු දෙන්න ඕන මෙන්න තියෙන නිසා වාහන පොඩි ඉල්ලුමේ වැඩි ගතියක් තියෙනවා ඉක්මනට රිසර්ව් කරගන්න මොකද දවස් 10ක නිවාඩුවක් එන්න නිසා. දැන් හැමෝටම සුබ දවසක්.